සුබ දවසක් හැමෝටම. ඉතින් අපි යන්න හදන්නේ අද ගණේවැව පුරාණ විහාරයට. ඉතින් අද නවන් පොහොය දවස පෙබරවාරි මාසේ පළවෙනිදා. ඉතින් නවන් පොහොය දවසක්. ඉතින් කඳ එහෙමත් තියෙනවාට මේ විදිහට බලා ගන්න පුළුවන්. ඉතින් හරිම ලස්සනයි. ඉතින් අද අපි යන්න හදන්නේ ගණේවැව පුරාණ විහාරයට. ඉතින් ඔන්න පාන්දරම. ඉතින් ඔන්න අපි මේ විදිහට මේ පාන්දරම ගිහිල්ලා ඉතින් මේ තියෙන ඔරලෝසු කනුව ඉතින් ඔයාලා දන්නවා මෙතනින් යන්නත් පුළුවන් තවත් පාරවල් තියෙනවා ඉතින් එන්න ඉතින් මේ විදිහට හරිද ඉතින් ඔයාලට මේ විදිහට බලා ගන්න පුළුවන් ඉතින් ඉතින් අපි යන පාර ඉතින් මං කලින් වීඩියෝ එකක් අරන් ඇවිල්ලා තියෙනවා ඉතින් මෙන්න මේ යන පාරත් එක්කම ඉතින් ඒකත් ඕනනම් ඔයාලා බලන්න ඉතින් මේ වීඩියෝ එකත් මං කලින් අරගෙන ඇවිල්ලා තියෙනවා ඉතින් ගණේවැව පුරාණ විහාරය මෙන්න තියෙනවා ඉතින් ඔයාලට මේ විදිහට බලා ගන්න පුළුවන් ඉතින් අද වෙනකොට නම් මේකේ වැඩ කටයුතු සියල්ල අවසන් වෙලා තමයි ඉතින් තියෙන්නේ ඉතින් මාස 4කට කලින් තමයි අපි ගියේ පෙබරවාරි මාසේ පළවෙනිදා ඉතින් ඊට කලිනුත් මම වීඩියෝ එකක් දාලා තියෙනවා ඉතින් ගණේවැව පුරාණ විහාරය ගැන ඉතින් මේ විදිහට තමයි ඉතින් අපිට බලා ගන්න පුළුවන් ඉන්නේ අද වෙනකොට මේකේ වැඩ කටයුතු අවසන් වෙලා තියෙනවා ඉතින් අපිට මේ විදිහට ඉතින් පන්සල බලා ගන්න පුළුවන් ඉතින් හරිම ලස්සනයි ඉතින් මේ විදිහට ඉතින් හරිද මේ විදිහට තමයි ඉතින් ගණේවැව පුරාණ විහාරය අපිට බලා ගන්න පුළුවන් ඉන්නේ ඉතින් ටෙරාකොටා සම්ප්‍රදායට අයත් බුදු පිළිම වහන්සේ නමක් ඉතින් වැඩ සිටිනවා ඉතින් මෙන්න මේ ගණේවැව පුරාණ විහාරයේ ඉතින් මේ විදිහට බලා ගන්න පුළුවන් ඉතින් ටෙරාකොටා සම්ප්‍රදායට අයත් බුදු පිළිම වහන්සේ නමක් වැඩ සිටිනවා ඉතින් පොය දවසක් නවන් පොය තමයි අද යෙදිලා තියෙන්නේ පෙබරවාරි මාසේ පළවෙනිදා ධර්මශාලාවේ වහලේ වැඩ කටයුතු ඔන්න ඔය විදිහට තමයි සිද්ධ වෙන්නේ. ඉතින් මේ විදිහට ඉතින් අපිට බලා ගන්න පුළුවන්. ඒ වගේම ඉතින් ගණේවැව පුරාණ විහාරයෙන් ආසනගර විහාරයක් බලා ගන්න පුළුවන්. ඉතින් ඔන්න ආසනගරයක් තියෙනවා. ඉතින් බුදු පිළිම සංස්කෘතිය ලංකාවට එන්න කලින් ඉතින් ඔන්න වැඳුම් පිදුම් කරලා තියෙන්නේ ආසනගරයට තමයි. ඉතින් මේ විදිහට බලා ගන්න පුළුවන් ඉතින් මෙතන ආසනගර විහාරයක් තියෙනවා අලුතෙන් ඉදි කරන ධර්මශාලාව ගාවම ඉතින් මෙන්න මේ ආසනගර විහාරය පිහිටලා තියෙන්නේ ඉතින් ඉපැරණි බොහෝ දේවල් ගණේවැව පුරාණ විහාරයෙන් අපිට බලා ගන්න පුළුවන් ඉතින් රහතන් වහන්සේලා වැඩ සිටපු පින්බිමක් තමයි මේ තියෙන්නේ ඉතින් ඉපැරණි ගල් කුළුණුත් ඔයාලට මේ විදිහට බලා ගන්න පුළුවන් ඉතින් බොහෝ දේවල් තියෙනවා ගොඩක් ඉපැරණි දේවල් ඉතින් ගොඩක් අවුරුදු 10 ගානක් විතර මේ දේවල් පැරණි ඇති ඉතින් අපිට මේ විදිහට තමයි ගණේවැව පුරාණ විහාරය බලා ගන්න පුළුවන් වෙන්නේ
මේ ඉතින් ඉපැරණි ගල් කුළුණු තමයි ඉතින් තියෙන්නේ. ඒවත් මේ විදිහට ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් අද වෙනකොට මේ විදිහට තමයි අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඉපැරණි ගල් කුළුණු. තවත් ඉතින් අපිට ගියාට පස්සේ බලා ගන්න පුළුවන් තිරිවානා ගලෙන් හදපු බුදු පිළිම වහන්සේ නමක්. ඉතින් මේ විදිහට තිරිවානා ගලෙන් තමයි නිර්මාණය කරලා තියෙන්නේ මේ විශ්මිත නිර්මාණය. ඉතින් තිරිවානා ගලෙන් කරලා තියෙන බුදු පිළිම වහන්සේ නමක් තමයි මේ තියෙන්නේ. ඉතින් ඔයාලට මේ විදිහට තමයි බලා ගන්න පුළුවන් ඉන්නේ ගණේව පුරාණ විහාරයේදී. ඉතින් ගල් කුළුණු තමයි අද වෙනකොට මේ විදිහට තියෙන්නේ. ඉතින් මෙතන යම් කිසි ඉදිකිරීමක් කරලා තියෙනවා. ඉතින් ඔයාලට මේ විදිහට බලා ගන්න පුළුවන්. මේ විදිහට තමයි ඉතින් ඉන්න අය වැඩ කටයුතු කරන්නේ. ඉතින් ඔන්න මේ විදිහට ඉතින් මේ කට්ටිය එකතු වෙලා මේ විදිහට තමයි වැඩ කටයුතු ටික සිද්ධ කරන්නේ. තවත් ඉතින් අපිට බලා ගන්න පුළුවන් ඉතින් මෙතන තිබිලා තියෙන්නේ ගල් පඩි පෙළක්. ඉතින් මේකත් ගොඩක් ඉපැරණි. ඉතින් ගල් පඩි පෙළක් තිබිලා තියෙනවා වගේ. ඉතින් මේ විදිහට බලා ගන්න පුළුවන්. ඉතින්
ගණේවැය පුරාණ විහාරය කියන්නේ රහතන් වහන්සේලා වැඩ සිටපු පින්බිමක්. ඉතින් බොහෝ දේවල් තියෙනවා ඉතින් මෙහෙත් අපිට බලන්න. ඉතින් මම කලින් වීඩියෝ එකක් අරගෙන ඇවිල්ලා තිබුණා මෙහි කියන්නේ මෙතෙන්ට යන ඒ කියන්නේ කලින් වීඩියෝ එකකුත් මම අරගෙන ඇවිල්ලා තිබුණා ඔයාලට. ඉතින් ඔන්න මේ ඒ වීඩියෝ එකත් ඕනනම් ඔයාලට බලන්න පුළුවන්. හරිද? ඉතින් මේ තියෙනෙත් ගණේවැය පුරාණ විහාරෙම තමයි. ඉතින් මේ විදිහට අපිට යන්න පුළුවන් ඉතින් කැලේ ඇතුළට. ඉතින් අපි යමු දිගටම. මම කලින් වීඩියෝ එකනොත් මේක අරගෙන ඇවිල්ලා තියෙනවා. ඉතින් ඒකත් ඔන්න කැමති කට්ටියට බලන්න පුළුවන්. ඉතින් මේ මම කලින් පාර ගත්තවලට ඇවිල්ල පෙන්නවා මෙහෙ. ඉතින් ඔන්න තව පාර. ඉතින් මේ විදිහට තමයි අපිට වටපිටාව බලාගන්න පුළුවන්. එන්න මම කලින් පාර ගත්ත ඇවිල්ලා ඔයාලට පෙන්නවා මේ පන්සල. ඉතින් ඔන්න මේ විදිහට තමයි ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් කලින් වීඩියෝ එකත් බලන්න. කලින් පාරත් මම මේ පන්සල වලට පෙන්නුවා. ඉතින් හරිම ලස්සනයි. මම හිතන්නේ අක්කර මේ 60 ගානක් තියෙනවා ඇති නේද? මේ විදිහට තමයි අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේ ඉතින් අද පොය දවසේ කට්ටිය ගොඩාක් ඇවිල්ලා ඉන්නවා මෙහෙට. ඉතින් මේක දිගේම යන්න පුළුවන්. මේ විදිහට ඉතින් අපිට දිගටම යන්න පුළුවන්. මං ගිය පාරත් ඔයාලට මේ පාරෙන්ම ඇවිල්ලා පෙන්නුවා. ඉතින් ඔන්න මේ පාරත් මම මේ පාරෙන්ම ආවා. ඉතින් ඔයාලට පෙන්වන්න හරිම ලස්සනයි. ඉතින් අද ගොඩාක් අය ඇවිල්ලා ඉන්නවා පන්සලට. ඉතින් පොය දවසේ කට්ටියට නිමාඩු හම්බෙලා. ඉතින් ගොඩාක් අය ඇවිල්ලා තියෙනවා. ඉතින් පොය දවසේ මේ විදිහට ඉතින් මම වටේම ගිහිල්ලා පෙන්නුවා ඉතින් ඔයාලට. ඉතින් මේක බුදු පිළිමක බුදු පිළිමයක් තාම මෙතන තිබිලා තියෙන්නේ. බුදු පිළිමක මේ දරවට බලා ගන්න පුළුවන්. ඉතින් බුදු පිළිමයක් මෙතන තියෙන්නේ. ඒ කියන්නේ බුදු පිළිමක කොටසක්. එහා පැත්තට ගියොත් ආපු පාරෙන්ම යන්න පුළුවන්. මේ පැත්තෙන් අර ගිය පාර ගියා වගේම අපිට එහා පැත්තෙන් එන්න පුළුවන්. ඉතින් මං මේ විදිහට පෙන්නන්නම් මේ පාරත්. ගිය පාරත් මම ඉතින් ඔයාලට පෙන්නුවා. මේ පාරත් ඉතින් මම ඔයාලට පෙන්නන්නම්. ඉතින් මේ තියෙන්නේ
මේ පැත්තෙන් ගියොත් රාපු පාරෙම අපිට යන්න පුළුවන් අය මේ විදිහට මේ වටේම ඔය විදිහට එන්න පුළුවන් පාර තියෙන්නේ. හරිද? ඉතින් මෙතනින් ගියොත් වෙන පැත්තකින් තමයි එන්නේ. ඉතින් මම ගිය පාරත් ඔයාලට ඒ පාර පෙන්නුවා. ඉතින් මම මේ ඔන්න යන්නම් දිගටම ඉතින් මේ පාර දිගේම ගිය පාර ගියා වගේම ඉතින් ඔන්න මේ විදිහට ඉතින් අපිට යන්න පුළුවන්. දැන් වෙලාව දැන් හවස් වෙලා තියෙන්නේ. ඉරේලියත් ඔන්න ගස් අතරින් වැටෙනවා. ඉතින් මේ තියෙන පොකුණ අදනකොන්න වතුර නැහැ. ඉතින් වතුර ටික හිඳිලා වගේ අදන වතුර නැහැ. මේකට ඉතින් බලා ගන්න පුළුවන්. අද වෙනකොට නම් හුඟක් අය ඉතින් මෙහෙට එනවා. ඉතින් ගොඩාක් අය මෙහෙට එනවා දැන් ඉතින්. තියෙන ඉතින් පාර වැඩ ගොඩාක් තියෙනවා. ශ්‍රමදාන කටයුතු දිගටම යනවා. ඉතින් ඔයාලටත් සහභාගී වෙන්න හැකියාව තියෙනවා. ඉතින් ගොඩක් අය එනවා. ඉතින් කුරුණෑගල පැත්තට නම් ලොකු පුරක් නැහැ. ඉතින් නිකවරටිය ගණේ වැව තමයි පන්සල තියෙන්නේ. අපිට කිලෝමීටර් 61ක් වගේ තියෙනවා අපේ ගෙවල් වල ඉඳලා. ඉතින් පැය 1 විනාඩි 20ක් වගේ තමයි යන්නේ එමුණොත්. ඉතින් මේ වෙනකොට ඉතින් අපි ඇවිල්ලා ඉන්නේ අනිත් පැත්තටත් වතුර නම් තියෙනවා. මේ දෙයට උඩට යමු. මං ඉතින් අනිත් පැත්තෙන් යන්නේ නෑ, මේ පැත්තෙන් යනවා. ගිය පාර මං අර පැත්තෙන් තමයි ගියේ. ඉතින් අද මම මේ පැත්තෙන් යනවා. ඉතින් දැන් හවස් වේගන තමයි එන්නේ. යහපැත්තෙන් පාර තියෙන්නේ. මේ විදිහට පාර බලා ගන්න පුළුවන් එහා පැත්තේ. ඉතින් එහා පැත්තෙන් වාහන යන පාරක් තියෙන්නේ. මේ විදිහට පාරක් තියෙනවා. දිගටම පාරවල් තියෙන දෙවටේටම එහා පැත්තේ වාහන යන පාරක් තියෙන්නේ.
මේ යන වතුර තියෙනවා. ඉතින් තව චුට්ටයි යන්න තියෙන්නේ අපිට. ඉතින් ඔන්න ඔච්චරයි. ආර තියෙන පාර. ඔය විදිහට තමයි ඉතින් අද දවසේ ඉවර වුණේ. තවත් අලුත් මාතු වීඩියෝ අපි ඉස්සර මොන ගමු. හැමෝටම සුබ දවසක්.